හදමුද රසමරස බටුමෝජ එකක්. මේක වෙනස්ම විදියට හදන්න. ඉතින් අවසන් වෙනකම් බලන්න. ඒ වගේම මගේ පේජ් එකත් ෆලෝ කරලා ලයික් එකකුත් දාන්න. ඉතින් අපිට මේකට ඉස්සරවම ඕනි බටු ගෙඩි 5ක්. නැත්නම් බටු ගෙඩි 3ක්. මම මේකට ගත්තේ ලොකු බටු ගෙඩි 3ක්. පොඩි බටු ගෙඩි ගන්නවා නම් 5ක් විතර ගන්න පුළුවන්. එතකොට මේක හදාගන්න ප්‍රමාණي ගත්තොත් එහෙම මේක 8 දෙනෙක්ට වගේ කන්න පුළුවන් මේ බටු එක. ඔයාලට තියාගෙන උනත් කන්න පුළුවන් මේ බටු මෝජ එක. ඉතින් අපි ඉස්සරහම මේ බටු ටික හොඳට සෝදගෙන මම මේ පෙන්නන විදියට බටු ටික කපා ගන්න ඕනේ. මේකේ නැට්ට හොඳට සුද්ධ කරගන්න. නැට්ට කඩාගෙන හරි මෙහෙම පිහින් අයින් කරගෙන හරි කමක් නැහැ. අයින් කරගන්න. ඊට පස්සේ මේ බටු ගෙඩිය කෑලි 3කට කපා ගන්න ඕනේ. මම මේ පෙන්නන විදිහටම කපන්න. සමහරක් අය මේක චූටි චූටිවට කපනවා. නැත්නම් ඔයාලට පුළුවන් මේක රවුන්ඩ් රවුන්ඩ් කපන්න. ඒ කියන්නේ දෙකට මැදින් කපලා ඒක රවුන්ඩ් රවුන්ඩ් කපන්නත් පුළුවන්. එහෙම හදන්නත් පුළුවන්. නැත්නම් මම මේ පෙන්නන විදිහට දිගට කපා ගන්නත් පුළුවන්. ඉතින් මෙහෙම දිගට කපා ගන්න එපා. දිගට කපන්න නැතුව මෙහෙම කෑලි 3කට කපාගෙන බටු ගෙඩිය ලොකු බටු ගෙඩිය නම් කෑලි 4කට පොඩි බටු ගෙඩිය නම් කෑලි 3කට කපා ගන්න. දැන් මේ වගේ පණුව ඉන්නනේ අපි නැත්තම් පණුව පේන්නේ නැතුව අපි කපලා දානවා. ඒක නිසා තමයි මෙහෙම 3කට කපාගෙන මේ ප්‍රමාණයට කෑලි ලොකුවට කපා ගන්න. හේතුව තමයි චූටිවට කපා ගත්තොත් පෙති පෙති මේක බදිනකොට මේක ගොඩාක් හීනි වෙනවා. ඒක නිසා මැල්ලුම් වගේ වෙන නිසා එහෙම බටු මෝජු හදන්න නැතුව මේ මම පෙන්නන ගානට මේ ප්‍රමාණයට බටු ගෙඩිය හොඳට කපා ගන්න. මේ බටු වල පණුව ඉන්න නිසා ඒ පණුව ඉන්න කෑලි දාන්න එපා. නැත්නම් වෙනම රසක් එයි. පණුව දාන්න නැතුව හොඳ කෑලි මේ විදිහට මම පෙන්නන විදිහට හොඳට කපා ගන්න. කපාගෙන ඉවර වෙලා අපිට මේකට ලුණු චුට්ටක් දාලා මේ ලුණු දාපු එක හොඳට අනා ගන්න ඕනේ. ටිකක් හරි මේක අනනකොට කහ දාලා අනනවා. මම මේකට කහ දාන්න නැතුව ලුණු විතරයි දාලා අනන්නේ. හේතුව තමයි කහ දාලා අනපුවාම තෙල් පිච්චෙනවා කියලා අපේ අත්තම්මලා කියන නිසා. ඉතින් මම මේකට කහ දාන්න නැතුව ගත්තේ. දැන් මම මේක ලුණු දාලා පැත්තකින් තියලා මට මේක හදන්න වෙලා ගියා. ඒක නිසා දැන් මේක කහට පිපිලා තියෙනවා. ඒක නිසා ගොඩ වෙලා ඔයාලා කපලා තියන්න නැතුව ඒ වෙලේම බදින්න ගන්න. නැත්තම් මේ වගේ කහට පිපෙනවා. ඊට පස්සේ අපිට ඕනේ මේ වගේ ගාගත්තු කැරට්. මම මෙතන කැරට් ලොකු වල ගෙඩි අරන් තියෙනවා 3ක්. ඔයාලා පොඩි අර ගන්නවා නම් 5ක් ගන්න. ඊට පස්සේ මම මේකට ගත්තා හොඳට හොදලා සුද්ධ කරගත්තු හාල් මැස්සෝ. මම මේ හාල් මැස්සෝ ටික දෙකට පළලා දෙකට කඩාගෙන තියෙනවා. මේ වගේ ඊට පස්සේ තෙල් ටිකක් දාලා අපි අර ගත්තු බටු ටික හොඳට රන්වන් පාටට එනකම් මම මේ බෙදපු විදිහටම බෙද ගන්න. ඊට පස්සේ හාල් මැස්සෝ ටිකත් රන්වන් පාටට එනකම් හොඳට බෙද ගන්න. ගොඩාක් හයිය ගතේට කන්න කැමති නැති කෙනෙක් ඉන්නවා නම් මේක ලාවට හාල් මැස්සෝ ටික බෙදලා ගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් අර කර්කුරු ගාලා කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වගේ ටිකක් වෙලා හොඳට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක බෙද ගන්න. ඊට පස්සේ මම තෙල් ටිකක් දාලා වෙනම කැරට් ටිකත් හොඳට බෙද ගන්නවා. තෙල් ගොඩාක් කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේවට තෙල් පොඩ දාලා මේක බෙද ගන්න. බෙදගෙන ඉවර වෙලා අපිට මේකට ඊළඟට ඕනි බීලුණු ගෙඩි 3ක්. මම මේකට ගත්තේ බීලුණු ගෙඩි 3යි. ඔයාලගේ බටු ගන්න ප්‍රමාණය වැඩි වෙන්න බීලුණු ගන්න ප්‍රමාණයත් වැඩි කරගන්න. ඊට පස්සේ මම මේක කපලා මේ විදිහට එකත් තෙලෙන් හොඳට බෙද ගන්නවා. දැන් මේ මම බෙදලා අරගත්තු ටිකයි මීට අමතරව දාන ටිකයි තමයි මේ තියෙන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් මම අරන් තියෙන්නේ මොනවද කියලා. මම මෙතන අරන් තියෙනවා බෙදපු බටු, තෙලෙන් බෙදගත්තු කැරට්. ඊට පස්සේ මම මේකට අරන් තියෙනවා කල්පිංචා. ඒ වගේම මම මේකට අරන් තියෙනවා හාල් මැස්සෝ. ඊට පස්සේ මම මේකට අරන් තියෙනවා සුදු ලුණු, බෙදගත්තු සුදු ලුණු. ඊට පස්සේ තව මම මේකට අරන් තියෙනවා තක්කාලි, ඒ වගේම කුරුඳු පොතු 3යි, එනසල්ලට 4කුයි.
ඉතින් ආයෙ මම අරන් තියෙනවා රම්පේ කෑලි කඩාගත්තු ඒවා අරන් තියෙන්නේ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට රම්පේ දාන්න පුළුවන්. මේ රම්පේ කරපිංචා එනිසා සුදු ළූණු වලින් තමයි මේකේ රස වගේම සුවඳ එන්නේ. ඒක නිසා මේ ටික අනිවාර්යයෙන්ම දාන්න. එතකොට මේක සාමාන්‍යයෙන් රස තව වැඩි කරගන්න තක්කාලි මං අරගෙන තියෙනවා. සමහරක් අය මේකට ගොරක දානවා. ගොරක දාපුවාම ඇඹුල් ගතිය එනවා වැඩි. ඒ කියන්නේ අර අපි මාළු එපුවාම එන්නේ. ඒ වගේ ඇඹුල් ගතියට එනවා. ඒක නිසා මම එහෙම කන්න අකමැති නිසා මම අරන් තියෙන මේකට තක්කාලි. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එහෙම ඇඹුල් ගතියට ගන්න කැමති කෙනෙක් ගොරක කෑල්ලක් මේකට ඊට අමතරව දාන්න පුළුවන්. ඉතින් මේ ටික ඔයාලා බැදගෙන වෙනම අයින් කරගන්න. මම ගත්ත එනසල් ටික චුට්ටක් තලාගෙන මම මේක යාන්තම් තාච්චියේ බැද ගන්නවා. බැදගෙන ඉවර වෙලා මම මේකට මිටිකිරි මිටක් දානවා. දාලා මේ මිටිකිරි මිට පොඩ්ඩක් උතරන්න තියන්න ඕනේ. මේක උතරන ගමන් චුට්ටක් හැන්දකින් හැද ගන්න. නැත්තම් මේක දිය කිරි වගේ වෙනවා. ඊට පස්සේ අපි මේකට කා හැන්දක් ලුණු චුට්ටක් මම මේකට දානවා ලුණු. ඊට පස්සේ අමු 3-5 හැන්දක්. ඒ වගේම මිරිස් කුඩු හැන්දක් දානවා. ගම් මිරිස් චුට්ටක් දානවා නම් කැමති කෙනෙක් ගම් මිරිස් ටිකක් දා ගන්න පුළුවන්. ඔයාලා කන්න කැමති සැර ප්‍රමාණයට. ඊට පස්සේ මම මේක හොඳට කලවම් කරනවා. දැන් ඔයාලා හිතන්නේ තාච්චිට වඩා හැන්ද ලොකුයි කියලා නේ. අතරම මට ඒකට පොඩි හැන්දක් ගන්න බැරි වුණා. ඉතින් ඒ හැන්ද ගැන හිතන්නේ නැතුව මේක බලන්න. දැන් මේකට රම්පේ කරපිංචා ටික මම මේකට දානවා. දාලා කුරුඳු පොතු ඒ ටික දාලා හොඳට මේක උතුරන්න දෙන්න ඕනි. ඊට පස්සේ මම මේකට තක්කාලි ටිකක් දාලා මේක චුට්ටක් තැම්බෙන්න තියෙනවා. මේකෙන් තමයි අර අපේ බටුමෝජේක රස වෙන්නේ. ඉතින් මේක අනිවාර්යයෙන්ම හොඳට පොඩ්ඩක් කලවම් කරන්න. නැත්නම් මේක දිය කිරි වගේ වෙනවා. හැදි ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි මේකට මම දැන් මේකට පැදගත්තු බටු ටික දානවා. බටු ටික දාලා මේක හොඳට කලවම් කරලා චූට්ටක් කරලා තියන්න. විනාඩියක් විතර මේක තියන්න. මොකද අර අපේ හොත්ත මේ බටු ටිකට උනා ගන්නකම්. ඊට පස්සේ මම මේකට දානවා. මම දැන් මේකට දානවා අපි බැදගත්තු හාල් මැස්ස ටික. ඊට පස්සේ අපි බැදගත්තු කරපිංච ටික මේකට දාන්න ඕනේ. ලුණු ඒ බැදගත්තු ටික ඔයාලා රතු ලුණු ගන්නවා නම් ඒ රතු ලුණු බැදගෙන ඒ ටික දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි බැදගත්තු කැරට් ටික දාගන්නවා. බැදපු සුදු ලුණු ටික මේකට දාලා කලවම් කරගන්න ඕනේ. මේක දැන් හොඳට කලවම් කරලා විනාඩි 2-3ක් මේක වහලා තියන්න. මොකද මේක රස වෙන්නේ චුට්ට පළල වෙන්න. ඒ වගේම මේකේ අර හොදි එක මේකට උනා ගන්නකම් පොඩි වේලාවක් මේක තාච්චියෙම තියලා ඔයාලා පොඩ්ඩක් වහලා තියන්න. ඊට පස්සේ මේකට දාගන්න ඕනේ සීනි තේ හැඳි එකක්. ගොඩක් සීනි දාන්න එපා. පැණි රස වැඩි වුණාමත් කන්න බෑ. තව මම මේකට දානවා සෝස් මේස හැඳි එකක්. ඉතින් මේ ටික දාලා හොඳට කලවම් කරගන්න. මම මේකට සෝසුයි සීනි දාගන්නේ සෝස් වල පොඩි ඇඹුල් ගතියක් තියෙනවානේ. ඉතින් ඒ ඇඹුල් ගතිය නිසා අපේ බටුමෝජි එක තව රස වෙනවා. ඒක නිසා තමයි මම මේකට සෝස් චුට්ටක් දාන්නේ. සීනි ගොඩක් දාගන්න එපා. ගොඩක් දාගත්තාම සෝස් එකේ පැණි රසත් එක්ක මේක පැණි රස වැඩි වුණාම කන්න බෑ. ඉතින් මේ ටික දාලා හොඳට මේක කලවම් කරගන්න. දැන් අපේ බටුමෝජි එක 95ක් විතර ඉවරයි. ඊතර පහට මොකද කරන්නේ? ඊතර පහේ පොඩි වැඩක් තියෙනවා. ඉතින් මේක අපේ අත්තම්මා කියලා දුන්නේ ඉස්සර අත්තම්මලා එහෙම මේ රහස් ක්‍රමය පාවිච්චි කරනවලු. ඉතින් මම මේකට දෙහි පොඩි කෑල්ලක යුෂ එකතු කරනවා. දෙහි එකතු කරන්න හේතුව අහපුවම අපේ අත්තම්මා කිව්වේ මේ බටු වල තියෙන පැණි රස, ඇඹුල් රස තියෙන එක ඉස්මතු වෙන්නේ මේ දෙහි බින්දු දාපුවමලු. ඉතින් එයාලා ඉස්සර ඕක එකතු කරලා තමයි කන්නේ. ඇත්තටම මම මේක පළවෙනි පාරට තමයි මේක try කරේ. ඉතින් ඇත්තටම මාර රසයි. ඉතින් ඔයාලත් මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේ විදිහට වෙනස්ම විදිහට බටුමෝජි එක හදලා බලන්න.
ඉතින් මේ වගේ තව වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා like එකක් දාලා කමෙන්ට් එකකුත් දාලා යන්න.